තුන්වෙනි ස්ථානය ටීම් නිමල් නායිකාව බැරිස්ටා චමෝ second place Team Samal. මේකේ gift එක දෙන්න රයිට් තමයි එන්නේ කියලා. gift එක දෙන්න රයිට් තමයි. ළමා කාලය ලලිත කලා ආයතනයේ ඉඳලා නර්තනය ප්‍රගුණ කරලා ත්‍යාගල්ලෙන් ඇවිල්ලා නුවරින් යටිවාවලට ඇවිල්ලා යටිවාවලේ පන්සලට ගිහලා අපේ ලලිත අත්තම්මා ජය ඒක සම්බන්ධව පොඩි මේ අවස්ථාවේදී මේ ඉරු විසින් යම්කිසි කම්පියුටර් ජිම්මාට්ටයක් කරලා තියෙනවා අපේ නියනවා මොකද තරක දෙකයි දිගුවේ දෙවෙනි ස්ථානෙට එන්න කිසිම හැකියාවක් නැහැ. පොලිස් සැකසයිට තත්ත්වයක් අපිට තියෙනවා. first place එකට දෙන්න අපි ආරාධනා කරන අත්තම්මට. අත්තම්මා කියන්නේ කවුද? අත්තම්මලා ගොඩක් ඉන්නවා. ඈ? අස්මිනී අත්තම්මා. රන් මහෝ කලා ශේෂ්ත්‍රයේ ප්‍රගුණ කරලා කිරිටොපි වලින් ලෝම දිනු කිරිටොපි සදා පැණි වලලු ඔස්පාඩ් අපේ අත්තම්මා. First place Team Pepe. කේෂි පොරොවේදී කළ යුතු චාරිත්‍ර අවුරුදු උත්සවයේදී කරන්න එපා. Trophy එක දෙන්න අපි සුසිලි අත්තර කතා කරනවා. මේක අපි අවුරුදු කතා කරන්න හිතාගෙන ඉන්නවා. පළවෙනි කතාවට මේ ඒකනායක මෙමෝරියල් ට්‍රොෆි එකක් විදිහට අපි දෙන්නේ. මේක ටීම් ලීඩර්ට ගෙදර තියාගන්න පුළුවන්. හැබැයි ඊළඟ අවුරුද්දේ ආය හැබැයි දෙමක්ම නිවැරදිව මනින හැබැයි ඉඩමක්ම නිවැරදිව මනින මායි නිවැරදිව ලකුණු කරන අපේ සුසිරි අත්තා ට්‍රොෆි එක මේ අවස්ථාවේදී තමන්ගේ නරුපුරු මිනිදිරියන්ට ලබා දෙනවා. ඒකම Hari, Team Pepe!
ඒක නිකන් පවුලේ මේ විදියට දේවල් කරන එක ගැන මම ඇත්තටම දැඩි ලෙස විරෝධය පළ කර සිටිනවා. මතක් වෙනවා ධනික අයියා. ඇත්තටම කියනවා නම් මම මේ පවුලට සම්බන්ධ වෙනකොට මට මතක් වෙනවා මං දැඩි ලෙස වමනය කරලා ඉන්නකොට අපේ මදුසංක මහත්තයා පැමිණියා. කතා කරන්න ඕනේ. ඇත්තටම කියනවා නම් ස්කූල් ෆීස් 150 වැඩි අඩු කර ගැනීම සඳහා ඉතාලම ස්කූල් ෆීස් ඒක තමයි දුවා දරුවන්ට ලබා දෙන්න තියෙනවා. ඒ හඳුන්වා දීම පිළිබඳව අතිශය ස්තුතිවන්ත වෙනවා. අතිශය වැදගත් දිනයක් විශේෂයෙන්ම යටිවාවල ග්‍රාමයේ ඒකනායක පවුල සම්බන්ධිතව සිදුවෙච්ච බක්මහා සැනකෙළිය අපි වසර බක්මහා උළෙල වසර ආරම්භයේදීම පවත්වීමේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව මූලික වශයෙන්ම මම මේදී කෙටි හැඳින්වීමක් කළ යුතුයි. කවුද මේ ඒකනායක පවුල සහ සිසු සම්බන්ධිත පවුල් පිළිබඳව. අත් වශයෙන්ම මේ වසර ගණනාවක් ඉඳලා පවත්වන මේ බක්මහා උළෙලේ අත් වශයෙන්ම මූලිකත්වයේ ගන්න પરම්පරා 3ක් අපි හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම පළමු પરම්පරාව, දෙවන પરම්පරාව සහ දෙවන પરම්පරාව වශයෙන් අත් වශයෙන්ම මේ අවස්ථාවේදී අපි මූලික ස්තුතිය පුද කරන්නේ මේ තුන්වෙනි પરම්පරාවේ මූලිකත්වයේ ගැනීම මේ තුන්වෙනි પરම්පරාව ප්‍රමුඛව මූලිකත්වයේ ගැනීම අපි පිළිබඳව අපි මූලික වශයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ සඳහා දෙවන પરම්පරාවේ අනුග්‍රහය මූලික වශයෙන් ලැබුණා. තුන්වෙනි પરම්පරාව සහභාගීත්වයෙන් අපිට ඊටාම විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මම මූලික වශයෙන්ම සම්බන්ධ වෙන්නේ මේ වෙලාවේදී මේ සඳහා අනුග්‍රහය ලබා දුන් සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීම සඳහා. නන්නයුරින් සහයෝගය ලබා දුන්නෝ දෙවනි પરම්පරාවේ දැනන්ත යෝධයින් අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. මොකද මේ ඒකනායක පවුල හා සම්බන්ධිත පවුල් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම රත්නායකවරු, ඊළඟට බස්නායකවරු සහ අතුපොරවරු, ඒ වගේම රණසිංහවරු සහ වන්නේ නායකවරු තමයි අපි මූලික වශයෙන් මේ පවුල හා සම්බන්ධිත මූලික සිසු කණ්ඩායම් අපි ආදරයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේදී. ඉතින් ඒ සියලුම දෙනාගේ සහයෝගය මේ කාර්ය සඳහා දිසානායකවරු මගේ සමාවය දෙනවා. අමතක වීම පිළිබඳව ගලහිටියාව වරු ඇතුළු සියලුම කණ්ඩායම් මේ අවස්ථාවේදී මූලික දායකත්වය ලබා දීම පිළිබඳව අපේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න ඕනේ. මේ උත්සවය මේ ආකාරයෙන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට උරදුන් කණ්ඩායම වශයෙන් ඊළඟට මූලික වශයෙන්ම සහයෝගය ලබා දීම සඳහා විශේෂයෙන් කාන්තා ප්‍රමුඛ කණ්ඩායම් වලට මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන්න ඕනේ. මොකද මේ ඒකනායක පවුල සහ සෙසු පවුල් වල කාන්තා කණ්ඩායම් තමයි. මොකද අද වෙනකොට වශයෙන්ම ඒ සඳහා ඒකනායකවරු ඇතුළු බස්නායකවරු, රත්නායකවරු ඇතුළු කාන්තා කණ්ඩායම අපිට ලබා දුන්නු සහයෝගය අතිශයින්ම අපි මෙහිදී මතක් කරන්නට ඕනේ. ඒ වටා එකතු වුණු සිසු පුරුෂ පාර්ශවය අසරණ පුරුෂයන් මේ අවස්ථාවේදී ඒ කාර්ය ඉටු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඊළඟට අපි අත් වශයෙන්ම තුන්වෙනුව අපේ ස්තුතිය පුද වෙන්නේ ඇත්තටම මේ කාර්ය ඉටු කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්නේ අපේ රණසිංහ ප්‍රමුඛ
රුචිනී සහ රණසිංහ පවුලේ අත් වශයෙන්ම අපිට මේ ස්ථානය ලබා දීම පිළිබඳව අපගේ අතිශය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. මොකද මේ අවස්ථාවේදී මොකද මේ වගේ කාර්යභාරයක් ඉටු කිරීමට මූලික වශයෙන් මේ ස්ථානය ලබා දීම සහ සියලුම පහසුකම් අපිට ආහාර පාන ඊළඟට මේ සඳහා පරිසරය සකස් කරලා දීම පිළිබඳව මූලික ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඊළඟට ඊයේ ඉඳන්ම මූලික වශයෙන් මේ ස්ථානය සකස් කිරීමට දායක වුණු සියලුම දෙනාට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආහාර පාන සකස් කිරීම පිළිබඳව ඒ වගකීම් සියලුම දෙනා අරගෙන චතුරි බස්නායක ඇතුළු ඒ කණ්ඩායම විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ සඳහාත් අපගේ ඥාතීන් වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන්නට ඕනේ. තවදුරටත් ඒකම ඔබ අදා ඉදිරිපත් කළා මයිලෝ පැකට් එක බිව්වන නිතින්ම නෙස්ලේ ආයතනයෙන් ලබා දුන්නා නෝනේ. ලයින්ටි ආයතනයේ විසින් පිටු ගැසීම සඳහා බියර් නොමිලේ කෙසේ වෙතත් පොලිමේ ඉදලා ලබා ගැනීමට අවස්ථාව සලසා දුන්නා. ඒවා අපි අනුග්‍රහක බෞද්ධ හැටියට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඔව් ශාන්තවන්ති නායක අයියා. එහෙමනම් සියලුම තේපන් සංග්‍රහය ඇතුළු මූලික උදේ කිරිපත් ඇතුළු මූලික අවුරුද්දේ මුල් අවස්ථාවට දායකත්වය ලබා දුන් සියලුම දෙනාටත් ඊළඟට දිවාහාරය බොහොම ප්‍රණීත දිවාහාරයක් ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම තේපන් සංග්‍රහය අවසාන වශයෙන් අපිට ලබා දීම පිළිබඳවත් අපේ අතිශය ස්තුතිය මේ අවස්ථාවේදී සියලුම දෙනා වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා. ඒත් වශයෙන්ම අපි ගායක මඩුල්ල අමතක කරන්න බෑ. කෝලු හඳින් නීවි සින්දු කියපු අපේ කෝලා. කෝලා. ඒක අමතක කරනවා නම් කරන අසාධ. එවනම් අපි ඇත්තටම මේ වීඩියෝෙන් වගේ මේ සියලුම දෙනා මේ විදිහට අදහස් ප්‍රකාශ කළාට ඇත්තටම බක්මහ උලලක් හෝ ඥාතීන් සම්බන්ධයෙන් ඥාතීන් ඇත්තටම වසරකට වරක්වත් මේ ආකාරයට රැස්වීම අතිශයින්ම වැදගත් කාර්යභාරයක්. අත් වශයෙන්ම අපිට මතක් වෙනවා මේ වෙලාවේදී අපේ ආනන්ද ඒකනායක නැතිතුමා එතුමාත් හිටියානම් මම හිතන්නේ මේ වගේ සහයෝගීතාවයන්ට එතුමාගේ ලැබිච්ච සහාය ඉතාමත් අපමණයි. අපි එතුමාටත් ඉන්න ස්ථානයක ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට අපි එයාට ප්‍රාර්ථනා කරමින් නැත්නම් ආරාධනා කරමින් අපි මේ අවස්ථාව මේ ආකාරයට නිමා කරමු කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. ඒකට කරන්න බෑ ගාමිණී මාමාව වෙනත් අවුරුදු වල අපිත් එක්ක වෙනවා. ආනන්ද මාමා වගේම ඉතින් ඒ දෙන්නවත් ආදරේ මතක් කරමින් අපි මේ නිරෝගී සුව මගේ ආදරණීය මස්සිනාගේ සංගයයට මස්සිනා කියන්නේ කසාද බැඳපු භාර්යාව විරුද්ධිනී රත්නායක කොහොමත් අමතක කරන්න බෑ අවුරුදු උත්සවයකදී ඇඳුමේ ඉඳන් කෑම පැකට් එක දක්වා තේකොළ කොලේ ඉඳන් සීනි ඇටේ දක්වා ඇත්තටම විරුද්ධිනී තමා මේ බැලුවේ මේ කවුද අපේ ශාන්ත මණිනායක ඇත්තටම මේ ඒක හිතාමතා අමතක කිරීමක් කරනවා. මම දකින්නේ හිතාමතා එතන අමතක කිරීමක් කරනවා. හැබැයි ඒක එහෙම විය යුතු නෑ. ඔව් ඉරුදිනේ ඔබට හිතාමත් ස්තුතියි ගෞරවාන්විතව මේ කෑ ගන්න එපා. ගෞරවාන්විතව ඔබට ස්තුතිය ප්‍රකාශ කරනවා. මම ඉරුදිනී ගැන පොඩි කවියක් කියන්නම්. වංගු තියෙන කොටයි ගඟක් ලස්සන
තරහ ගිහින් සයිඩ් එකෙන් බලනකොටයි ඉරුලක් වෙනවා. මෙයා මාර කන්නේ